අයිබෝවන් ළමයි අද ඔයගලන්ට මම මේ කියලා දෙන්න යන්නේ ප්‍රස්ථාරයක සමීකරණ දෙන්න නැතුව ප්‍රස්ථාරය ඇඳලා දුන්නොත් අපිට ප්‍රස්ථාර සමීකරණ ලියා ගන්න විදිය. ඒතර ආකාර දෙකක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක අපිට ප්‍රස්ථාරය ඇඳලා දුන්නාම අපි ගත්තොත් මේ ප්‍රස්ථාරය මම ප්‍රස්ථාර දෙකක් ගන්නම්. මේකේ ශීර්ෂය මේකට අපි කියනවා ශීර්ෂය වර්තන ලක්ෂය හැරෙන ලක්ෂය අවම ලක්ෂය නම් ගොඩක් තියෙනවා. මේ ශීර්ෂය දන්න වෙලාවේදී අපිට ප්‍රස්ථාර සමීකරණ ලියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට y සමානයි x ඍණ a වර්ගය ධන b. මේක මේ ab විදිහට අපි ගන්නේ මේ ශීර්ෂයේ කණ්ඩාංක වලින් ගන්න xy අගයන් දෙක. මම ගන්න විදිය කියලා දෙන්නම්. අනික් ක්‍රමය තමයි මේ ප්‍රස්ථාරය මේ වක්‍රය x අක්ෂයේ කැපෙන ස්ථාන දෙක අනුව අපිට කියන්න පුළුවන් ප්‍රස්ථාර සමීකරණය ලියන්න පුළුවන්. ඒකේ ෆෝමැට් එක තමයි y සමානයි x ඍණ a x ඍණ b ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ ප්‍රස්ථාරයක් ඇඳලා දීලා ප්‍රස්ථාරයේ සමීකරණය දීලා නැත්නම් මේ දෙආකාරයෙන් එක ක්‍රමයකට අපිට ප්‍රස්ථාර සමීකරණය හොයාගන්න පුළුවන්. එහෙනම් අපිට ඕන වෙන්නේ මොකද්ද? එක්ක ශීර්ෂයේ කණ්ඩාංක ඕන වෙනවා. එහෙම නැත්නම් x අක්ෂය ප්‍රස්ථාරයේ ඡේදනය කරන ලක්ෂ දෙකේ x කණ්ඩාංක දෙක ඕන වෙනවා. එතකොට අපි බලමු උදාහරණයක් විදිහට දැන් මෙහෙම ප්‍රස්ථාරයක් තියෙනවා. එතන මේකේ ශීර්ෂය අපි හිතමු ඍණ 2 ධන 3. මෙහෙම හිතන්නකෝ. එතකොට මේකේ මේ මුලින්ම ඉන්නේ x ඊගාවට ඉන්නේ y. අපි දන්නවා ප්‍රස්ථාරයක කණ්ඩාංක ලියනකොට මුලින්ම x කණ්ඩාංකය ලියන්නේ ඊගාවට y කණ්ඩාංකය ලියන්නේ. ඉංග්‍රීසි හොඩිය පිළිවෙලට x ට පස්සේ y. එතකොට අපේ ෆෝමැට් එක තමයි y සමානයි x පොඩි ඊට තේල වර්ගයේ දාන්න. දැන් මේකේ x වලට ගන්නේ මෙතන x වල තියෙන මෙන්න මේ අගයේ ලකුණ මාරු කරලා ගන්න ඕනේ. එතකොට මෙතන ඍණ දෙකනේ තියෙන්නේ. එතකොට ධන දෙකයි ලියන්නේ. x වල අගය ගන්නේ ලකුණ මාරු කරලා. ඊගාට y වල අගය අපි වරහණින් එළිය ලියනවා. y වල ලකුණ මාරු කරන්නේ නැහැ. එහෙනම් ප්‍රස්ථාර සමීකරණය මොකද්ද? y සමානයි x ධන 2 වර්ගය ධන 3. ඒතර මේ වගේ වක්‍රයක මේ ශීර්ෂය දන්නවනම් ඔන්න සමීකරණේ ලියා ගන්න විදිය. අපි තව වක්‍රයක් බලමු. ඔන්න තවත් වක්‍රයක් තියෙනවා. දැන් මේ වක්‍රය අපි හිතමු මෙතන ශීර්ෂය කණ්ඩාංක ධන 1 ඍණ 5. මේ හිතන්නකෝ. එහෙනම් x වලගේ ධන 1යි y වලගේ ඍණ 5යි. දැන් ප්‍රස්ථාර සමීකරණය අපි ලියනවා. ඉස්සෙල්ලා අපි ෆෝමැට් එක ලියා ගන්න. y සමානයි x පොඩි හිටසක් තියෙනවා වර්ගය. මේ වර්ගය නිසා තමයි මේ වක්‍ර ගතිය එන්නේ. දැන් මේකේ වරහන ඇතුළට දාන්නේ මෙතන x වල ධන 1 නිසා මෙතනට ලියන්නේ ඍණ 1 ලකුණ මාරු කරන්න ඕනේ. ධන 1 නම් ඍණ 1. ඒතර y වලගේ ලකුණ මාරු කරන්නේ ඍණ 5 නම් ඍණ 5මයි. ධන 5 නම් ධන 5මයි. ධන 2 එක නම් ධන 2 එකමයි. ඔක භාග දශම ඍණ ඕන එකක් ගත්ත හැකි. අපි බලමු තව සමීකරණයක්. මේ ශීර්ෂයක් තියෙනවා. එතකොට මේකේ අපි ගත්තොත් එහෙම මේ ශීර්ෂය අපි හිතමු ඍණ 2 ඍණ 4. ඍණම කණ්ඩාංක දෙකක්. මේ x වලගේ මේ y වලගේ. ප්‍රස්ථාර සමීකරණය අපි ලියනවා y සමානයි x පොඩි හිඩසක් තිබ්බ වර්ගය. මේ වරහන් ඇතුළට ගන්න x වලගේ x ඍණ 2 නම් ධන 2 ලකුණ මාරු කරන්න ඕනේ. ලකුණ මාරු කරලා ගන්න. ධන 5 නම් ඍණ 5. ඍණ 4 නම් ධන 4. y වලගේ අපි එහෙමම ලියනවා ඍණ 4මයි. මේ y වලගේ එහෙමම ලියනවා. දැන් ඕක අපි අනිත් පැත්තට આવොත් බලමුකෝ. අනිත් පැත්ත කියන්නේ උපරිමයක්. උපරිමයක් આવොත් දැන් මේකේ කණ්ඩාංක අපි හිතමුකෝ ධන 1 ඍණ 1 ධන 4 කියලා. මෙහෙම හිතන්නකෝ. දැන් ප්‍රස්ථාර සමීකරණේ y සමානයි x අර වගේම ගන්නවා. දැන් මෙතන ඍණ 1 x ඍණ 1යි. මෙතනදිත් අර විදියටම ධන 1යි කියලා ලියනවා. ඊගොඩ y ධන 4යි.
නම් ධන 4ම ලියනවා y වලගේ. y වලගේ වෙනස් වෙන්නේ නැහැ. x ලගේ විතරක් ලකුණ මාරු කරනවා. හැබැයි මේක මේ වක්‍රය නෙමෙයි එන්නේ. මේකේ අවමයමයි එන්නේ මේ විදිහට ගත්තොත්. එහෙනම් මේක උපරිමයක් දීලා තියෙනවා. උපරිමයක් දුන්නොත් වර්ගපදයේ ඍණ වුණොත් තමයි උපරිමයක් එන්නේ. එහෙනම් මේ වර්ගපදයේ ඉස්සරහට ඍණ ලකුණක් දාන්න ඕනේ. එතකොට තමයි මේක උපරිමයක් වෙන්නේ. තව එකක් බලන්න. මේක අපි හිතමු ධන 1 ධන 6. දැන් මේකේ සමීකරණ ලියන හැටි y සමානයි අර කලින් විදිහටම අපි ලියනවා. මෙතන x. මෙතන ධන 1 නිසා ලියනවා ඍණ 1 කියලා. මෙතන y වලගේ ධන 6 නිසා ධන 6ම ලියනවා. x වල ලකුණ මාරු කරනවා y වලගේ හැමම ලියනවා. දැන් මේක උපරිමයක් නේ. උපරිමයක් නම් වර්ගපදයේ ඍණ වෙන්න ඕනේ. ඔන්න ඔහමයි එන්නේ. එහෙනම් අවමයක් නම් සාමාන්‍ය විදිහට ලියනවා. උපරිමයක් නම් මේකේ වර්ගපදයේ ඍණ කරනවා. හරි දැන් බලමු මේ ආකාරයෙන්. දැන් මේක බලන්න. මේකේ ප්‍රස්ථාරේ දැන් අපි හිතමු මේ විදිහට දීලා තියෙනවා. මේ x අක්ෂය. මෙතන කැපිලා තියෙනගේ ඍණ 1යි මෙතනගේ ධන 3යි කියලා. දැන් මේකේ සමීකරණය ලියන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි ලියනවා y සමානයි මෙන්න මෙහෙම x ඊටසක් තිබ්බා ix ඊටසක් තිබ්බා. වරහන් දෙකක් දාලා ලියනවා. දැන් මේ දෙකේ දෙන්නගෙම ලකුණු මාරු කරලා ලියන්නේ. ඍණ 1 නම් මෙතනට ලියනවා ධන 1 කියලා. මෙතන කැපෙන තැන x අක්ෂයේ කැපෙන තැන ධන 3 නම් මෙතනට ලියනවා ඍණ 3යි කියලා. ඔන්න ප්‍රස්ථාර සමීකරණය. තව එකක් බලමු. අපි හිතමු මෙතන x තියෙනවා. මෙතනගේ ඍණ 1යි ඍණ 4යි මෙතනගේ ධන 1යි කියලා. දැන් මේකේ සමීකරණ ලියන හැටි බලන්න. y සමානයි වරහන් දෙකක් දානවා. x කියලා ලියනවා. මෙතන ඍණ 4 නම් මෙතනට ලියන්නේ ධන 4. මෙතන ධන 1 නම් ලියන්නේ ඍණ 1. දෙන්නගෙම ලකුණු මාරු කරනවා. ඉස්සෙල්ලා කලේ x වල ලකුණු මාරු කරලා y එහෙමම ලියවන්නේ. මෙතනදී x වල දෙන්නම x නිසා x වල ලකුණු මාරු කරලා ලියන්නේ. තව එකක් බලමු. මෙතන අපි හිතමු ධන 1යි මෙතන ධන 7යි කියලා. දැන් y සමානයි වරහන් දෙකක් දානවා. x කියලා ලියනවා. ධන 1 නම් ලකුණු මාරු කරා ඍණ 1. මෙතන ධන 7 නම් ලකුණු මාරු කරා ඍණ 7. දැන් ඕකෙත් අපි බලමු උපරිමයක් දුන්නොත් කොහොමද කරන්නේ කියලා. උපරිමයක් දුන්නොත් මෙතනදී ඒත් x අක්ෂයේ කැපෙන තැන් දෙක අපිට ඕනේ. අපි තුන් මෙතන ඍණ 2යි ධන 4යි කියලා. y සමානයි වරහන් දෙකක් දැම්මා x කියලා ලිව්වා. ඍණ 2 නම් මෙතනට ලියනවා ධන 2. ධන 4 නම් මෙතනට ලියනවා ඍණ 4. හැබැයි මේක උපරිමයක් නිසා මෙතන අර වගේම ඉස්සරහට ඍණ ලකුණක් දාන්න ඕනේ. තව එකක් බලමු. ඔන්න x තියෙනවා. අපි හිතමු මෙතනගේ ඍණ 6යි මෙතනගේ ඍණ 2යි කියලා. ඔන්න y සමානයි වරහන් දෙකක් දැම්මා. x කියලා ලිව්වා. ඍණ 6 නම් ධන 6 කියලා ලියනවා. ඍණ 2 නම් ධන 2 කියලා ලියනවා. ඔයගලන්ට ඕන මේ පැත්තට ධන 2 ලියලා මේ පැත්තට ධන 6 ලියලා මේ දෙක මාරු වුණාට කමන්නේ. හැබැයි ලකුණ මාරු වෙන්න බෑ. ධන 6 කියන එක මේ දෙකෙන් ඕන එකකට තියෙන්න පුළුවන්. ධන 2 කියන එකත් මේ දෙකෙන් ඕන එකකට තියෙන්න පුළුවන්. ධන 6යි ධන 2යි තියෙන්න ඕනේ කොහොම හරි. හැබැයි උපරිමයක් නිසා මෙතනට ඍණ දාන්න ඕනේ. එහෙනම් විභාගෙට අපිට සාමාන්‍ය පෙළ විභාගෙට ගණන් වලට මේ දෙකෙන් එකක් එන්න තියෙන ඉඩකඩ ගොඩාක්ම වැඩි. ඉතින් මේක අපිට අත්‍යවශ්‍ය කොටසක්. ශීර්ෂයේ දන්න වෙලාවේදී ප්‍රස්ථාර සමීකරණ ලියන විදිහයි මේ x අක්ෂයේ කැපෙන තැන් දෙක දන්න වෙලාවේදී මේ ආකාරයට ලියන්නේ. ඒතර විභාගෙදී ඒගොල්ලෝ කියනවා එක්ක මේ ආකාරයට ලියන්න නැත්නම් මේ ආකාරයට ලියන්න කියලා. එතකොට අපිට හොයාගන්න පුළුවන් කොයි විදිහටද ලියන්නේ කියලා. මේ ආකාරයට ලියන්න කිව්වොත් කැපෙන තැන් දෙක ඕන x අක්ෂය. මේ ආකාරයට ලියන්න කිව්වොත් අපිට ශීර්ෂය ඕනේ. අපි බලමු මේකේ ප්‍රස්ථාරයක්. මේ බලන්න. මේ ඇඳපු ප්‍රස්ථාරයක්. දැන් මේ ප්‍රස්ථාරය මේ තියෙන්නේ ප්‍රස්ථාරේ ශීර්ෂය. මේ තියෙන ශීර්ෂය මේ ධන 2 ඍණ 10 තමයි ශීර්ෂය. මෙතන x ලගේ ධන 2යි y වලගේ ඍණ 10යි. දැන් මේකේ සමීකරණය අපිට ලියනකොට ශීර්ෂයෙන් අපි දන්නේ. මේකේ ශීර්ෂය දන්නවා. හැබැයි මේකේ අපි කැපෙන තැන් දෙක හරියටම දන්නේ නැහැ මේ. එහෙනම් අපිට දෙවෙනි ආකාරයට මේක ලියන්න අමාරුයි මේ. දශම ගණන් තියෙන්නේ. හරියටම x අක්ෂය කැපිලා නැහැ. එහෙනම් අපිට ශීර්ෂයෙන් තමයි අපි මේක ලියන්න යන්නේ. එහෙනම් ඔන්න ශීර්ෂය තියෙනවා. මේ ශීර්ෂයෙන් අපිට දැන් ලියන්න යන්නේ ප්‍රස්ථාර සමීකරණය. එහෙනම් y සමානයි
දැන් මම මේක ගන්නම්. ඔන්න බලන්න. y සමානයි x වරහණක් දැම්ම වර්ගය. මෙතන x ළඟය ඉතල මම ශීර්ෂය ලියාගෙන ඉන්නම් මේකේ. ශීර්ෂය වෙන්නේ ධන 2 ඍණ 10. එහෙනම් මේක x ළඟේ ධන 2යිනේ. එහෙනම් මෙතනට ලියන්නේ ඍණ 2යි කියලා. මෙතන ඍණ 10යිනේ. එහෙනම් මෙතනට ඍණ 10යි කියලා ලියන්න. ඔන්න ප්‍රස්ථාර සමීකරණය. මේක ප්‍රසාරණය කරලා සුළු කරලා ගත්තොත් මෙන්න මේ x වර්ගයේ ඍණ 4යි x ඍණ 6 කියන එකයි. ඔන්න අපිට හදලා බලන්න පුළුවන් y සමානයි මේ වරහන වර්ග කරොත් x වර්ගය ඍණ 4x ධන 4 ඍණ 10. එහෙනම් y සමානයි x වර්ගය ඍණ 4x මේ ධන 4යි ඍණ 10 කියන්නේ ඍණ 6යි. ඉතින් ප්‍රස්ථාර සමීකරණය x වර්ගයේ ඍණ 4x ඍණ 6. ඒ විදිහට අපිට පුළුවන් මේකේ ප්‍රස්ථාරේ සමීකරණය හොයාගන්න. එතකොට ශීර්ෂයගේ අපි හැමතිස්සම දන්නවා. ශීර්ෂයගේ දන්න නිසා මේ ආකාරයට ලියන එක අපි ලේසියි. අපි තව ප්‍රස්ථාරයක් බලමු. මේ දෙවෙනි ප්‍රස්ථාරය. මම මුල් එක අයින් කරන්න. මේ ප්‍රස්ථාරය ගත්තොත් අපි මේකෙත් හරියටම කැපෙන තැන දන්නේ නැහැ. මේ x අක්ෂ දන්නවා. හැබැයි දශම ගණන් ඉන්නේ. එහෙනම් මේකෙදි සුදුසුයි අපිට මෙන්න මේ ශීර්ෂය මෙන්න මේ ඍණ 1 ඍණ 6. ඍණ 1 ඍණ 6 පාවිච්චි කරලා ප්‍රස්ථාර සමීකරණය අපිට ලියන්න පුළුවන්. එහෙනම් y සමානයි x වරහණක් දැම්ම වර්ගය කියලා ලිව්වා. මෙතන ඍණ 1 නිසා ශීර්ෂයේ අපි මෙතන ධන 1 ලියනවා. මෙතන ඍණ 6 නිසා ඍණ 6ම ලියනවා. y වෙනස් කරන්නේ x විතරක් වෙනස් කරලා ගන්නවා. ඔන්න ප්‍රස්ථාරේ සමීකරණය. අපි බලමු ඊගාවට තවත් ගානක්. මම ගන්නම් ඊගාව වක්‍රය. මේක ගත්තොත් මේකේ අපිට හරියටම කැපෙන තැන් දෙක තියෙනවා. එහෙනම් මේකේ දෙවෙනි ආකාරයටත් අපිට පුළුවන් ලියන්න. මේ බලන්නේ කැපෙන තැන් දෙක. එක කැපෙන තැනක් තමයි මෙන්න මේක. එක කැපෙන තැනක් තමයි මේක. එහෙනම් අපිට y සමානයි වරහන් දෙකක් දානවා. ඍණ 1 නිසා මෙතන xx කියලා ලියනවා. ඍණ 1 නම් මෙතන ධන 1 ලියනවා. මෙතන ධන 3 නම් ඍණ 3 ලියනවා. ඔන්න එක විදිහක්. ශීර්ෂයෙන් ලියන්නත් පුළුවන්. මේ ශීර්ෂයේ ධන 1 ඍණ 4 ධන 1 ඍණ 4. එහෙනම් y සමානයි x වර්ගය දැම්ම x වල ධන 1 නිසා මෙතන ඍණ 1 ලිව්වා. ඍණ 4 නිසා එක වෙනස් කරන්නේ y වලගේ ඍණ 4ම ලිව්වා. එහෙනම් මේක දෙආකාරයටම ලියන්න පුළුවන්. x අක්ෂයේ පූර්ණ සංඛ්‍යා දෙකක් ලැබිලා තියෙනවා නිකිල දෙකක්. ඒකෙන් නිසා මේ ආකාරයට ලියන්නත් පුළුවන්. ශීර්ෂය දන්න නිසා මේ ආකාරයට ලියන්නත් පුළුවන්. එහෙනම් ඒ විදිහට තමයි අපි ප්‍රස්ථාරේ සමීකරණය ලියන්නේ. එහෙනම් විභාගයේ ප්‍රස්ථාරයේ සමීකරණය දුන්නේ කියලා බය වෙන්න එපා. ප්‍රස්ථාර සමීකරණය ලියා ගන්න ආකාර දෙකයි තියෙන්නේ. x අක්ෂය හරියටම කැපෙන තැන් දෙක දන්නවා නම් දෙවෙනි ආකාරය අපිට පුළුවන්. y සමාන x ඍණ x ඍණ b ආකාරය. ශීර්ෂය දන්න ඕනම ගානකදී අර පළවෙනි ආකාරයට ලියන්න පුළුවන්. ඒගොල්ලෝ අහන ආකාරයට ලියන්න බලන්න. මේ ප්‍රස්ථාරය ගන්න. මේකෙත් හරියටම කැපෙන තැන් දෙක තියෙනවා. එහෙනම් මේක සමීකරණය y සමානයි x ධන 1 එක වරහණක් y සමානයි x ධන 1 එක වරහණක් අනික වරහණ x ඍණ 5. ඒ විදිහට ලියන්න පුළුවන්. නැත්නම් මේ ශීර්ෂය පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මෙතන ධන 2 නිසා x ඍණ 2 වර්ගය එළිය ලියනවා ඍණ 9. ඒ ආකාරයට ලියන්න පුළුවන්. දෙආකාරයටම ලියන්න පුළුවන්. මේ ගාන බලන්න. මේකෙත් හරියටම කැපෙන තැන් දෙක දන්නවා. එහෙනම් පළවෙනි ආකාරයටත් ලියන්න පුළුවන් ශීර්ෂය පාවිච්චි කරලා. මේකේ දෙවෙනි ආකාරයට ලියන්න පුළුවන් ඍණ 2යි ධන 3යි නිසා y සමානයි x ධන 2 x ඍණ 3 කියලා. ඉතින් ප්‍රස්ථාරක සමීකරණය දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට මේ ආකාර දෙකෙන් එකකට ලියන්න පුළුවන්. එහෙනම් ඕගලන්ට පුළුවන් ප්‍රස්ථාර ගන්න බය නැතුව හදන්න. ප්‍රස්ථාර සමීකරණය දුන්නත් නැතත් මේ දෙකෙන් එක විදිහකට ප්‍රස්ථාර සමීකරණය ලියන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.